Good morning lamai. Welcome to my channel. ඉතින් අද special day here in Japan. ඔයාලා හිතන්නේ මොකද්ද? 3rd of March. 3rd of March මොකද්ද special එක? අද තමයි හිනමත්සුරි. එහෙම නැත්නම් Girls Day. ජපානයේ Girls Day එක නැත්නම් හිනමත්සුරි කියන ෆෙස්ටිවල් එක අද තමයි මෙයාලා සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් අද මම හිතුවා ඔයාලට මේ හිනමත්සුරි එක ගැන vlog එකක් කරන්න. ඉතින් මම කල්තියාම එකට රෙඩි වුණා ඔයාලව එක්කගෙන යන්න තැනක්. අද මම යන්නේ ජින්ජා එකකට. ජින්ජා එක කියන්නේ මෙහි නිකන් ආගමික ස්ථානයක් වගේ නිකන් හරියට දේවාලයක් වගේ තියෙන තැනක්. ඉතින් අද අපි බලමු මොකද්ද මේ හිනමත්සුරි එක කියන්නේ. මම මුලින්ම ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්නම්. හිනමත්සුරි එක කියන්නේ ළමයි දැන් මම Girls Day එක කියලා කිව්වනේ. දැන් Girls Day එක නිසා මේගොල්ලෝ මොන වගේ දේවල්ද මේකේ ට්‍රස්ට් කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇයි මේ වගේ කියන්නේ ෆෙස්ටිවල් එකක් තියන්නේ කියන එක ගැන මම මුලින් කියනවා. ඇත්තටම කියනවා නම් ජපාන් අය ළමයි අපේ ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගේ විශ්වාසයන් තියෙනවානේ. ඒගොල්ලෝ හිතනවා ගෑනු ළමයින්ගේ දවස කිව්වට පස්සේ මේකේ ඒගොල්ලන්ට ඕන හෙල්ත් එක, ඊට පස්සේ මැරේජ් ලයිෆ් එක, ඊට පස්සේ එඩියුකේෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක හොඳ සක්සස් වෙන්න කියලා ඒ වගේ දේවල් වලට ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන ෆෙස්ටිවල් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මම පළවෙනි වතාවට මේ ෆෙස්ටිවල් එක ගැන මම සබරගමු යුනිවර්සිටි ඉන්නකොට third year මට අසංග සෙන්සේ හරි ලස්සනට ටියුට්ස් දීලා ඔය හිනමත්සුරි එක ඒ ෆෙස්ටිවල් එක ගැන මට මතකයි. හරි ලස්සනට ටියුට්ස් දීලා අපිට පාඩම් කරන්න දුන්නා. ඒ කාලේ ඔන්ලයින් ලෙක්චර්ස් තිබ්බේ. කොරෝනා හින්දා මේ මම හිතන ෆිසිකල් ගියා නම් ඊටත් වඩා ලස්සනට අපිට ඒක මේ ගොඩක් ඒ කියන්නේ හරි ලස්සන ටියුට්ස් දීලා සෙන්සේ අපිට කරා. ඒ කියන්නේ හිනමත්සුරි උත්සවේ කොයි විදිහටද ඒ කියන්නේ ඒගොල්ලෝ ජපාන් අය කොහොමද. එතකොට අපිට පොඩි ආසාවක් යනවානේ. මම හිතනවා ජපානෙට ඉන්න නංගිලා මල්ලිලා වුණත් දැන් මේ වගේ පොඩි මගේ වුණත් vlogs දකින්නකොට තේරෙනවා ඇති ජපානය කියන්නේ කොයි වගේ රටක්ද කියලා අපිට ලොකු මේව එකක් නැහැනේ. දන්නේ නැහැ. මොකද කල්චර් එක අතින් සාමාන්‍යයෙන් ඇත්තටම වෙනස් කියන එක අපි දන්නවා. ඉතින් ඔයගලන්ට උනත් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් දකිනකොට ආසාවක් එන්න පුළුවන් නේ. ඇත්තද කොයි වගේ රටක්ද කියන එක. ඉතින් මං හිතනවා මේකෙන් ඔයාලට තවත් අහස හිතෙයි. ඒ වගේම දැන් මම සබරගම යුනිවර්සිටි එකේ මගේ ෆයිනල් රිසර්ච් එකේ මම තෝරගත්තේ මගේ ටොපික් එක දොන්නනි හත්තෙන් තකුනි දෙමෝ නසේ නිහොන්ජින් වා එන්ගිමේෂි නො ಶಿಂಜಿರರೆರು නොකා කියන ටොපික් එක. ඒ කියන්නේ ළමයි කොච්චර ඩෙවලොප් කන්ට්‍රි එකක් වුණත් මේ ජපානයේ අය මේ මිත්‍යා විශ්වාසක වගේ දේවල් ඇයි විශ්වාස කරන්නේ? මං හරි ආස ටොපික් එකක් එක මං ආසයි ඔය පරණ කේන්දර ඒ වගේ දේවල් ගැන චුට්ටක් හොයන්න. ඉතින් මම ඒ නිසා ඒක තමයි මගේ ටොපික් එක විදිහට තෝරගත්තේ. මං හිතනවා මම තේරුම් ගත්ත දෙයක් තමයි දැන් මම ඒ කියන්නේ රිසර්ච් එක විදිහට තෝරගත්තේ මගේ ටොපික් එක. මම හිතනවා හරිම ඉන්ටරෙස්ටිං ටොපික් එකක් ඒක. දැන් ඔයාලට දැන් මම ගියාට පස්සේ ඔයාලට තේරෙයි ජපානයේ අය කොයි වගේ විදිහටද මේක ට්‍රස්ට් කරන්නේ. ඇයි මේ වගේ මිත්‍යා විශ්වාස කියන දේවල් එයාලා ඇත්තටම ට්‍රස්ට් කරනවද කියලා ඔයාලට දැන් ඩවුට් එකක් ඇති. ඒ වුණාට ඔයාලා මගේ vlog එක අන්තිම වෙනකම් බැලුවට පස්සේ ඔයාලට තේරෙයි ඇත්තටම එයාලා ට්‍රස්ට් කරනවද නැද්ද කියලා. ඉතින් අන්තිම වෙනකම් බලන් ඉන්න. අද හිනමත්සුරි එක අපි බලමු ගිහිල්ලා කොයි විදිහටද මේගොල්ලෝ හිනමත්සුරි එක සෙලිබ්‍රේට් කරන්නේ කියලා. 授業館があるので受付でお支払いください。ありがとうございます。スタンプラリーとパンフレットになります。12箇所あるので全て回られると野良猫軍団の丸ボードになります。その後にアンケートに答えていただくと佐賀の国際文化祭抽選にもご登録の方に参加されています。はい、ありがとうございます。いらっしゃい。 ඉතින් මම ටිකට් අරගෙන ඇතුළට යන්න තමයි ඔය හදන්නේ. ඉතින් අද ගොඩක් සෙනග හිටියා මේ ෆෙස්ටිවල් එක බලන්න ඇවිල්ලා චූටි ළමයි, ඉස්කෝලේ වල ළමයි ගොඩක් අය.
ඊට පස්සේ මං ආවේ ළමයි නොරණිකු ගුන්තන් කියන මේ නිකන් ස්ටෝල් එකක් වගේ මෙයාලා දාලා තියෙන තැනකට. මේ නොරණිකු ගුන්තන් කියලා කියන්නේ මෙහි ෆේමස් ස්ටෝරීස් කියන්නේ ස්ටෝරීස් සීරීස් එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේකේ පූසෙක් තමයි මේකේ ඉන්නේ. නිකන් හරියට ගාෆීල්ඩ් වගේ මට නම් පේන්නේ ඌව. ඉතින් මේක ගොඩක් පොඩි ළමයින්ට හරි ලස්සනට ඩෙකරේට් කරලා තිබුණු තැනක්. මේ මෙතන බෝඩ් එකක් තියෙනවා. මම ඔයාලට පස්සේ විස්තර කරන්නම් මොකද්ද මේ බෝඩ් එකෙන් කියන්නේ කියලා. ඉතින් ළමයි මේ නොරණක ගුන්තන් කියන මේ පූසව යොදාගෙන මේකල මෙතන ඩෙකරේට් කරලා තිබ්බා හිනමත්සරි විදිහට නිකන් ස්ටේජ් 7ක් දාන විදිහට මේ පූසගෙන් ලස්සන විදිහට ඩෙකරේට් කරලා තිබ්බා. මේ තියන්නේ ඒගොල්ලෝ මං කිව්වා ස්ටෝරීස් තියෙනවා කියලා මේ නොරණක ගුන්තන් කියන මේ පූසගේ. ඉතින් පොඩි අයට ගන්න පුළුවන් විදිහට මේගොල්ලෝ ලස්සනට මේ ස්ටෝල් එක ක්‍රියේට් කරලා තිබුණා. සගාශීで挑戦したいことඒ කියන්නේ අපිට මේ අපි ඉන්න සිටි එක ඇතුලේ ඔයාලට මොනවා හරි චැලෙන්ජ් එකක් විදිහට කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා මොනවාද කියලා. ඊට පස්සේ මෙතන තියෙන්නේ සගාශීනෝ ඉකිටයි පාෂෝ. ඒ කියන්නේ ඔයාට මේ සිටි එක ඇතුලේ කොහේ හරි යන්න ඕන තැනක් තියෙනවා නම් ඒක මෙතන ලියන්න පුළුවන්. ලියන්න එකක් මතක් වුණෙත් නෑ ළමයි මට. ඊට පස්සේ මම මෙහි තියෙන ෆේමස් ප්ලේස් එකක් ලියලා අලවලා ආවා. ඊට පස්සේ ළමයි මම ආවේ මෙයාලගේ ට්‍රැඩිෂනල් ටී කප්ස් තියෙන තැනකට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයාලටම ආවේනික වෙච්ච හරි අමුතු ටී කප්ස් තමයි මෙතන තියෙන්නේ. konnichiwa. どうもお待たせしました。どうですか？ thank you. え ඉතින් ළමයි අද හැමතැනම වගේ මේගොල්ලෝ ඩෙකරේට් කරලා තිබුණේ මෙන්න මේ ස්ටේජස් 7න්. ඉතින් මං ඔයාලට කියවනේ මීනින් ටික කියන්නම් කියලා. දැන් මේ ස්ටේජ් 7ක් තිබුණට ළමයි මේ ස්ටේජ් 7ෙම කියන තේරුම් ටිකක් තියෙනවා. දැන් පළවෙනි එකෙන්ම සාමාන්‍යයෙන් පළවෙනි එකේ ඉන්න ළමයි රජෙකුයි රැජිනකුයි. ඉතින් මේ රජෙකුයි රැජිනගෙනුයි කියන්නේ ළමයි සාමාන්‍යයෙන් ගෑනු ළමයිගේ ජීවිතේ නිකන් හරි සක්සස් වෙන්න ඒක නිකන් ආශිර්වාද කරන දෙයක් විදිහට. ඊට පස්සේ ළමයි දෙවනි ස්ටේජ් එකෙන් කියනවා මේගොල්ලෝ කියන්නේ රජමාලිගාවේ සේවකයෝ වගේ තමයි මේ බෝනික්කුන්ගෙන් මේක හදලා තියෙන්නේ. එතකොට ඒකේ නිකන් අර සංස්කෘතිය කොයි විදිහටද කියන්නේ සංස්කෘතිය රැකගනිමින් යන ජීවිතයක් වගේ දෙයක් තමයි මේගොල්ලෝ මේකෙන් නිරූපණය කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි ස්ටේජ් එකෙන් කියන්නේ ළමයි මියුසිෂියන්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. ඒකේ සාමාන්‍යයෙන් හරිම ජීවිතේ ලස්සනට හරිම සතුටින් ගෙවනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. හතරවෙනි තට්ටුවෙන් කියන්නේ ළමයි ආරක්ෂාව. මේ 2 මිනිස්ටර්ස්ලා තමයි එතන ඉන්නේ. ඊට පස්සේ පස්වෙනි තට්ටුවෙන් කියනවා ළමයි හෙල්පර්ස්ලා. ඒ කියන්නේ අපි හරිම සපෝටිව් විදිහට දෛනික ජීවිතය සහ ආරක්ෂාකාරීව යන දේ තමයි ඒකෙන් කියන්නේ. ඊට පස්සේ 6 වෙනි තට්ටුවෙන් කියන්නේ ළමයි සම්පත්. ඒ කියන්නේ ගෙදර ගෘහ ජීවිතයට කොහොමද ඒ කියන්නේ හරි මැනේජ්මන්ට් එකකින් කොයි විදිහටද සාමාන්‍යයෙන් ගෙනියන්නේ කියන එක. ඊට පස්සේ අන්තිම තට්ටුවෙන් කියන්නේ ළමයි රථ වාහන ගමන් බිමන් වගේ දේවල් තමයි ඒකෙන් තියන්නේ. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති අන්තිම ස්ටේජ් එකේ තියෙන ළමයි නිකන් අර කරත්තයක් වගේ මේගොල්ලෝ මෙතන මේ හදලා තියෙනනේ. ඒක නිකන් විවාහයෙන් පස්සේ ජීවිතය කොයි විදිහටද අලුත් සූදානමකින් යන ජීවිතයක් වගේ එකක් තමයි මෙතනින් මේකෙන් නිරූපණය කරන්නේ.
හම්බුණා. මම හිතන්නේ මෙයා කැමරාවට බය නැති පරවියෙක්. මට කොටයි දන්නේ. ටින් එයා දන්නා මම එයාට කරදරයක් කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒකයි මෙච්චර වෙලා ළඟට වෙලා ඉන්නේ. ඔයා මට ෆොටෝ එකක් ගන්න දෙනවද? හැබැයි කෑමක් නම් මං ගාව නැහැ. බයි බයි. මේ තියෙන ළමයි ගෝකකු දෙකිමස්යෝනි මොකක් හරි මේක අනිවාර්යෙන්ම මේ ළමයා එක්සෑම් එකක් වෙනුවෙන් තමයි මේක මෙතන එල්ලලා තියන්නේ. ඉතින් ඔය වගේ තමන්ගේ ලයිෆ් එකේ තියෙන එක විෂස් ඔය විදිහට මේගොල්ලෝ ජින්ජර් එකක එල්ලලා ප්‍රාර්ථනා කරන එක තමයි කරන්නේ. ඉතින් මගේ vlog එක බලපු අය මොකද හිතන්නේ? ජපන් අය මේ වගේ එන්ගිමේෂන් නැත්තම් අපි කියනවා වගේ මිත්‍යා විශ්වාස ඒ වගේ දේවල් ඔයාලා හිතන්නේ මොකද්ද? එයාලා ට්‍රස්ට් කරනවද නැත්තම් එයාලා ට්‍රස්ට් කරන්නේ නැද්ද? ඔයාලට මගේ vlog එක බැලුවට පස්සේ තේරෙනවා ඇති මම හිතන්නේ අනිවාර්යයෙන්ම එයාලා ට්‍රස්ට් කරනවා. ඉතින් ට්‍රස්ට් කරන්නේ නැත්තම් ඔය වගේ අපි වගේ දැන් අපි ලංකාවේ කල්ස් එක ගත්තොත් අපි එක්සෑම් එකක් පාස් වෙන ලෙඩක් හැදුනට පස්සේ අපේ මිනිස්සුත් අපි පන්සල් වලට ගිහිල්ලා ඒ දේවල් කරනවා. ඔය මේ අපල දුරු වෙන්න ඒවා වල දැකලා ඇති තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මේගොල්ලොත් අර මං ඔයාලට කලින් පෙන්නුවා වගේ එක බෝඩ් වල ඔය වගේ එක්සෑම් එක පාස් වෙන්න ඒ කියන්නේ ආශිර්වාද කරලා ඒ වගේම ලෙඩක් හැදුනට පස්සේ ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම යාලා ට්‍රස්ට් කරන නිසා තමයි ඔය විදිහට බෝඩ් වල එල්ලලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට උනත් මගේ vlog එක බැලුවාට පස්සේ තේරෙනවා ජපන් අය මෙච්චර දේවල් විශ්වාස කරන අය ඉන්නවද කියලා හිතෙන්න පුළුවන්. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයාලා මොනවද හිතන්නේ ජපන් අය ගැන. ඉතින් අද vlog එක ඉවරයි ළමයි. thank you මාව බලන් හිටියට අහන් හිටියට මට දෙන කමෙන්ට්ස් වලට ලයික් කරනවට හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. bye bye.